හයි අද මාත් එක්ක පැය 9 කිලෝමීටර් 112ක් ගිහිල්ලාමද මම යන්න හදන්නේ අපේ කැම්පස් එකට. මොකද අද ඇඩ්මිෂන් එක ගන්න ඕනේ. මේ දවස්වල ස්ටඩි ලීව් නිසා මම ගෙදර ඉන්නේ. මම උදේ ගෙදරින් පිටත් වුණේ 6 මාරට වගේ. මුලින් මෙතෙන් පයින් තමයි. මෙතනින් ගිහිල්ලා බස් එක අල්ල ගන්න ඕනේ. මේ තමයි බස් එක මාළඹේට යන නවත්තන තැන. මෙතනින් බස් එකේ මාළඹේට ගිහිල්ලා ඊට පස්සේ ඔන්න දැන් මාළඹේ 17 බස් එකක නගින්න ඕනේ. 17 බස් එකේදී හැමදාම සෙනග. අන්න අර එහා පැත්තට ගිහින් 17ක් තමයි. ඒත් ඉතින් මම යන්න ඕනේ අනිත් පැත්තටනේ. පේනවනේ සෙනග. බස් එකට නැගගත්තා. හැමදාම වගේ ඉතින් 17 බස් එකේ නම් ෆුල් ලෝඩ්. මේක කොහොමද කියලා මම හරියටම එන වීඩියෝ එකේදී පෙන්නන්න. සීට් හම්බෙන්නේ හරිම කලාතුරකින්. ඒත් ඉතින් ජැනේලෙන් සීට් එකක් හම්බෙනවා කියන්නේ දෙයියන්ගෙන් පිටයි. ඉතින් මේ තියෙන්නේ මග තියෙන ගමකට චුටි ක්ලිප් එකක්. මෙතින් ටිකට් එක දැක්කනේ 379. ඒ වුණාට ඉතින් 390ක් ගන්නවා. මේ තියෙන කඩු ගන්නවා පාර. තාම ඉතින් කම්වතුර නිසා වෙච්ච නායයන්වර බලපෑම හරියටම නැති වෙලා නැහැ. පේනවනේ මොනට වෙලා තියෙන විනාශ තරම. බස් එකේදීම යාළුවෙක් හම්බෙච්ච නිසා හෝල්ට් එකෙන් බහින එක නම් වීඩියෝ කරන්න හම්බුනේ නැහැ. මේ තියෙන්නේ මහා කන්ද බස් එකේ නැගලා. බස් එකෙන් බහැපු ගමන් දුවගෙන ආවේ ඇඩ්මිෂන් එක ගන්න. පරක් වුණත් පොඩි වෙනවනේ. මේ දැක්කනේ අපේ ඇඩ්මිෂන් එක මෙතනින් තමයි ගන්න තියෙන්නේ. රෙකෝඩ් බුක් එක දුන්නාම ඒගොල්ලෝ අපිට ඇඩ්මිෂන් එක දෙනවා. ඔන්න ගත්තා. මේ තියෙන මගේ ඇඩ්මිෂන් එක. ඇඩ්මිෂන් එක අරගෙන මම ගියා කාම. ඒක නම් වීඩියෝ කරේ නෑ. මේ තියෙන මගේ කැම්පස් එක. ළමයි නැති වෙලාවට හරිම නිදහස්. ඔන්න ඉතින් ඉක්මනට මමයි ගෙදර යන්න ඕනේ. මේ ඉතින් මහ කන්දෙන් ආයි ගලහට යන වීඩියෝ එකක්. ගහ හන්දිය. ගොඩාක් අය දන්නවා. මෙතනින් තමයි 17 අනිත් බස් එක නගින්න ඕනේ ගෙදර යන්න. සෙනග පේනවනේ සිකුරාදානේ ඔක්කොම ගෙවල් යන දවස. ඔන්න මං හරියටම කිව්වේ ඊළඟ කෑල්ලේදී පෙන්වන්න කියලා 17 ලෝඩ් එක දැක්කනේ සීට් එකක් නැහැ. අද ඉතින් නුවරින් ඉඳන් මාළඹේට එනකම්ම හිටගෙන ආවේ. මොන් ඉතින් බැස්සා. මහන්සි නිසාම ඉතින් අද ට්‍රීවිල් එක තමයි ගෙදර ආවේ. මේ එනකම අදට ඉතින් ඉවරයි. ආයි දවසක හම්බෙමු. බයි බයි.